ඔන්න ගයිස් අපි අද ඇවිල්ලා ඉන්නේ මඟුල් දෙකට මඩු වතු කපන ගමන්. මේ තියෙන්නේ මඩු වතු දැකලා නැත්නම් ගයිස් මේ තමයි මඩු වතු. මේ ඉන්නේ අපේ ප්‍රධාන පෙළේ මඩු වතු කපන්නා වූ දෙන්න. දීපාල් අයියා මඩු ගහේ නැගගම කපනවා. ඕ මම මඩු වතු ඇස්සේ මම බයින්න නම් එපා ඈ. බයින්න නෝ. දැකලා නැත්නම් ගයිස් මේ තමයි මඩු වතු. මඩු ගස් මඩු ගස් කියන්නේ මඩු ගෙඩි ගන්නවා පිට්ටු හදන්න වණ්ඩු හදන්න ගන්නවා මඩු වතු ඉතින් ගන්නවා කොටහලු ගෙවල් වලට ගන්නවා මගුල් ගෙවල් සැරසීම් වලට ගන්නවා අපි ඉන්නේ කන්දක් උඩ ඉන්නේ මේ තියෙන්නේ ගයිස් මඩු ගහ ඕම් මඩු ගහ මේ තියෙන්නේ මඩු ගහ මේ අකුලක් මැද තියෙන්නේ මඩු ගහ මඩු ගස් එහෙම එලි පහලේ හැදෙන්නෙත් නැහැ මේන් තියෙන්නේ මඩු ගහ මේ කාලේට නම් මඩු ගෙඩි හැදෙන්නේ නැහැ මඩු දාලු මැල්ලුම් කනවා ඒ මඩු ගහේ මුල ඔන්න ගයිස් අපි ටික යනවා මඩු අතු ටිකත් අරගෙන ඉතින් ඊගාව සෙට් එකේ ඉන්න තැනට මේ යන්නේ. ඔන්න ඉතින් යන ගමන් ඉතින් අතරතුරේදී කට්ටක් හැම ඇනෙනවා. අකුලේනේ. මෙහෙන් අපි කන්දක් උඩ ඉන්නේ. අපේ ඉතින් මේ අයියා තමයි මඩු ගහ සම්පූර්ණයෙන්ම සුද්ධ කරේ. මඩු ගස් දැකලා නැති යාළුවන්ට තමයි ඉතින් පෙන්නන්නේ. යාළුව මේ තියෙන කැලා ඇරිමිඤ්ඤා. මේ කැලා ඇරිමිඤ්ඤා. ආව් මේවා කනවා. මේවා හරි ගුණයි. කැලා ඇරිමිඤ්ඤා. මේ ගයිස් ඇවිල්ලා මේ අපේ අණ්ඩ පාල සෙට් එක මේ ඉන්නේ. මේ සෙට් එක ඇවිල්ලා කන්ද පාමුල මේ කන්දයිනේ පොඩි ගහක් අල්ලගෙන තමයි පොඩි මඩු වතු ටිකක් කපාලා ඒකෙත් කපාලා මේ කොටහලා මේ ඒකෙත් ඇවිල්ලා සවුත්තු වතු ටිකක් තමයි කපලා තියෙන්නේ. මේ ඉන්නේ නියම ගර්තය. ඌ ඇවිල්ලා ගයිස් මේ ඌට කෙල්ලෝ නැතින් නෑනේ බං මේක කන්දක් උඩ ඉන්න නිසා වැද්දෙක් වගේ කතා කරලත් පෙන්නන්නේ කොහොමත් වැද්දුනේ හෙලෝ ඕ